පිරිමි ළමයි කතාවට ආදරයෙන් පිළිගන්නවා. නෝර දකින ලොකු වෙනසක් තියෙනවා කියන කතාව ගැන මතක් කරනවා ඉදිරියට ඒ මස්සුදාගේ. මස්සුදා මේ විදිහට වෙනස් වෙයි කියලා කවදාවත් බලාපොරොත්තු තියාගෙන හිටියේ නැතත් ඒ වෙනස මේ වෙද්දි දකිනකොට නම් පුදුම සහගත වෙනවා කියන කාරණාව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. මොකක්ද මේකට හේතුව? ඒ වගේම නෝර පුදුම වෙන හේතුව සහ නෝර ඒ විදිහට පුදුම වෙච්ච එකත් හොඳයි කියලා හිතන හේතුව මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි ඒ ගැන මේ වෙලාවේ කතා කරන්නටත් ලොකුවටම උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට කතා කරන්නටත් පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩක් හදලා දීලා තියෙනවා කියන කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයාලට මතක් කරලා දෙන්නට තමයි ලෑස්තියක් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ. ඒ විශ්වාසය අපි මේ වෙලාවේ ඔයාලට හොඳින්ම කතා කරන්න බලාපොරොත්තුවක් හදලා දෙනවා කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරලා කතා කරන්න උනන්දුවකුත් තියාගෙන හිටියේ. ඉතින් කොහොම හරි මම මේ ගැන මෙන්න මේ විදිහේ කාරණාවක් එකතු කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ මොහොතේදී ඔයාලට මතක් කරන්නට ලෑස්තියක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මට මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන කතාව ගැනත් අද අපි විශේෂයක් කරලම කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම මම ඔයාලට මතක් කරන කාරණාවක් බවට පරිවර්තනය කරගත්තේ කියන ඒ දේ ගැන මම මේ වෙලාවේ විශ්වාසයකින් යුක්තව කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් කොහොම වුණත් මේ නෝරා ඉදිරියට දකින වෙනස තමයි අර කොණ්ඩ පිළිවෙලට පීරලා කොණ්ඩ ටිකක් කොටට කපලා එතකොට නෝර කැමැත්තෙන් හිටපු විදියටම අන්නේ විශේෂත්වය ගොඩාක් දුරට දකී කියලයි අපි මේ වෙලාවේ මතක් කරන්නේ. ඉතින් ඒක හරිම පුදුම දෙයක් කියන කතාව ගැන තමයි අද අපි මේ මොහොත වන විට කතා කරන්නට ඉඩකඩක් තියාගෙන ඉන්නෙත් කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්නට සූදානමකුත් තියාගෙන හිටියේ කියන ඒ කතාව අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් හදලා දෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි කියන්න ඕනේ. මේ වගේ දෙයක් වෙන එකේ පසුපස්සෙන් ඉතින් එතකොට අර මාව හොඳ තැනකට අරගෙන ආවා. එතකොට වෙන කවුරුවත් නෙමෙයි. මමත් මේ මස්සුදාව හොඳ තැනකට අරන් ආවා කියලා සතුටු වෙන්න පුළුවන් වෙන විදිය තමයි අපිට අනිවාර්යෙන් ඉදිරියට කතා කරගන්න අවස්ථාවකුත් හිමි වෙලා තියෙන්නේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරන්න ලෑස්ති වුණේ.